herpes herpes simplex virus කියන වෛරස් කාණ්ඩයක් මගින් නැති කරන තවත් එක් ලිංගාශ්‍රිත රෝගයක් සමාජ රෝගයක් අපි කලින් HIV AIDS ගැන කතා කරා දැන් අපි බලමු herpes රෝගය ගැන. හරි. ඇත්තට මේකත් සුලභ රෝගයක්. මේක වෛරස් වර්ග දෙකකින් ආසාදනය වෙනවා. herpes simplex virus 1 කියන එක කියන එකයි දෙක කියන දෙකෙන්ම ආසාදනය වෙනවා වෛරස් වර්ගය. එතකොට මේකෙදී මුඛ්‍ය ආශ්‍රිතය තමයි සාමාන්‍යයෙන් පළවෙනි වෛරස් කාණ්ඩය ආසාදනය වෙන්නේ ලිංගාශ්‍රිතත් වෙන්න පුළුවන් කලාතුරකින්. ලිංගාශ්‍රිත මේ රෝගී තත්ත්වවල ප්‍රධාන බලවන්නේ herpes simplex virus 2 කියන එක. එතකොට මොනවද මේ වෛරස් වලින් ඇති කරන එකේ රෝග ලක්ෂණ? ප්‍රධාන වශයෙන්ම අර අපි චිකන් පොක්ස් වල තියෙනා වගේ වතුර බිබිලි වගේ ඇවිල්ලා ඒවා පුපුරලා තුවාල වෙලා එහෙම තියෙනවා. එතකොට ගොඩක් වේදනාකාරයි. ඒ සාමාන්‍ය තියෙන ලක්ෂණයක්. මේක සිම්ප්ලෙක්ස් 1 එකේ ගොඩක් වෙලාවට කටාශ්‍රිතව තමයි තියෙන්නේ. ඊට පස්සේ 2 එකේදී මේක ලිංගික කටාශ්‍රිතව වෙන්නත් පුළුවන් ලිංගාශ්‍රිතව. ඊට පස්සේ ගුද මාර්ගය ආශ්‍රිතව මේ මුත්‍රා මාර්ගය ආශ්‍රිතව තියෙන්න පුළුවන්. එතකොට මේ වෛරස් එකක් සාමාන්‍යයෙන් කොහොමද එන්නේ? ඒ කියන්නේ වැඩිහිටියෙක්ගේ සාමාන්‍යයෙන් මේක පැතිරෙන්න පුළුවන් ආකාරය තමයි ලිංගාශ්‍රිත රෝගයක් තියෙන කෙනෙක් එක්ක සමීප ඇසුරක්. ස්පර්ශයක් එහෙම තිබ්බොත් වෙන්න පුළුවන්. කෙල සහ ලිංගාශ්‍රිත අවයවයන් නිකුත් කරන ශ්‍රාවයක්. ඒ ශ්‍රාවයන් මිශ්‍ර වීම වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි පෞද්ගලිකව පාවිච්චි කරන අපි කියන්නේ ටවල් වගේ දේවල් ඊට පස්සේ රේසර් වගේ දේවල් පෞද්ගලික පරිහරණය කරන දේවල් බෙදාගෙන පාවිච්චි කරද්දී එන්න පුළුවන්. ඊට අමතරව මෙම වෛරස් එක වැළඳුණු අම්මා කෙනෙක්ගෙන් දරුවෙක්ට එන්න පුළුවන්. ඒකත් වෙනවා. ඒත් මේ ආකාරවල තමයි එන්නේ. එතකොට මේ වගේ වෛරස් එකක් තියෙන ප්‍රධාන මේකේ තියෙන ප්‍රශ්නේ තමයි එකක් වේදනාකාරී. ඊට අමතරව පොදුවේ මේ අපි කිව්වේ මේ වගේ බිබිලි ඇවිල්ලා වතුර බිබිලි වෙලා පුපුරලා වේදනාකාරී තුවාල වෙනවා වගේ සමහරකට උණ තියෙන්න පුළුවන්. ඊට අමතරව හුද්දටි වසාගතිටි ඉදිමිලා තියෙන්න පුළුවන්. ඊට අමතරව එකපත වේදනාව හිස රදේ මේ වගේ දේවල් තියෙන්නත් පුළුවන්. එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ මේකේ හැදෙන තුනෙන් එකකට විතරයි ලක්ෂණ පෙන්වන්නේ. තුනෙන් දෙකට පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ සයිලන්ස් එකේ නිෂ්කලංකව ඇඟේ තියෙන්න පුළුවන්. එතකොට බාහිරින් herpes simplex virus එක වැළඳුණු කෙනෙක් රෝග ලක්ෂණයක් නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. එතකොට එහෙම කෙනෙක් එක්ක සමීප සම්බන්ධයක් පටන් ගත්තොත් ඒ කෙනාට අනිවාර්යයෙන්ම වෛරස් එක ආසාදනය වෙනවා. එතකොට ඒක. අනිත් එක තමයි මේ වෛරස් එක ආසාදනය වෙලා දවස් දෙකක් සති දෙකක් අතර කාලයක් වගේ ගොඩක් වෙලාවට ලක්ෂණ පෙන්වන්න යනවා. සමහරවිට මාස ගණන් අවුරුදු ගණන් යන සමහරවිට ලක්ෂණ පෙන්වන්න නැති වෙන වාහකෙක් විදිහට ඉන්න වෙනවා. එතකොට මේ වෛරස් එක ඇත්තටම පාලනය කරගන්න තියෙන්නේ මේ ක්‍රම වැළැක්වුවොත්. ඒ කියන්නේ පුද්ගලික පරිහරණය කරන දේවල් අපි ආයත එක්ක බෙදා ගන්න නැතුව ඉන්න. තමන්ට ඒ වෛරස් එක වැළඳිලා කියලා දන්නවනම් තමන්ගේ සහකාරයට ඒක බව දැනුම් දෙන්න. එයාට ආසාදනය වෙන එක වළක්වන්න. ඊට පස්සේ විශ්වාසවන්ත කෙනෙක් කරුණාම වෙන කෙනෙක් එක්ක වෙන අයත් එක්ක ඒ ලිංගික සංසර්ගයේ යෙදීමේ ස්පර්ශ වීමෙන් වැළකෙන්න ඕන ඒ ආකාරي. එතකොට දරුවෙක්ගෙන් එනවනම් අම්මා කෙනෙක්ගෙන් එතකොට ඒක අපි පාලනය කරන්න අවශ්‍ය වෛද්‍ය උපදෙස් හේතු ක්‍රියාත්මක කරගන්න ඕනේ. එතකොට මේ රෝගය අඳුරගන්න තියෙන ප්‍රධාන ක්‍රම තමයි මේ කියපු බිබිලි වලින් පුළුවන්. එතකොට මේ බාහිර අඳුරගන්න තවත් වෛද්‍යවරුන්ට පුළුවන් මේ රෝගියෙක් හරි යම්කිසි පුද්ගලයෙක්ගෙන් ඒ කියන්නේ ලිංගික ක්‍රියාකාරකම් නැත්නම් යාගේ ලිංගික ජීවිතයේ සාමාන්‍ය දිනදා ජීවිතයේ කරන රැකියාව ඒ වගේ විස්තර අරගෙන රෝග ඉතිහාසය අහලා පුළුවන් අපිට සාමාන්‍ය දිනදා කරන වැඩවල ඒ විස්තර ටික අරගෙන වෛද්‍යවරයෙකුට පුළුවන් අපි සායනික ඉතිහාසය කියලා කියන්නේ ඒ ටික දැනගෙන මේක කොච්චර දුරට බලපාලා තියෙනවද කොච්චර දුරට අවදානමක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. බාහිර ලක්ෂණ වලින් පුළුවන්. ඊට අමතරව ලේ සාම්පල් අරගෙන අපිට පුළුවන් ඒකේ වෛරස් එක ගුණේ වෙන්නදලා වෛරස් කල්චර් එකක් අරගෙන එහෙම බලන්න පුළුවන්. ලේ වල තියෙන ප්‍රතිදේහ බලන්න පුළුවන් වෛරස් එකේ. ඊට අමතරව අපිට මේකේ අදාළ කොටසෙන් පටක සාම්පල් එකක් අරන් ඒකෙන් චෙක් කරන්නත් පුළුවන් එක්ස්පර්ට්. මේ ආකාරයෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි මේකට ප්‍රතිකාර තියෙනවා. ඇත්තටම දැනට ප්‍රතිකාරයක් හොයාගෙන නැහැ. එතකොට මේක හැදුනොත් තමයි ජීවිතේටම තියෙනවා. එතකොට කරන්න පුළුවන් පාලනය කරන එකයි කළමනාකරණය කරන එකයි. ඒක පාලනය කරන්න දැනට අපිට සාමාන්‍ය දිනදා ගෙදර දොරේදී අපිට මොනවද පුළුවන්?
සීතල අයිස් පැක් තියලා අර වේදනාව අඩු කරගන්න පුළුවන්. එතකොට සිට්ස් බාත් එක ලුණු වතුරෙන් උණු කර නිවාගත්ත ජලයෙන් ලුණු මිශ්‍ර කරලා අපිට හදාගන්න පුළුවන්. ඒකෙන් තුවාල තියෙන දැන් හොඳට හොදන්න පුළුවන්. මේ සාමාන්‍ය දවසට දෙපාරක් තුන් පාරක් අපිට විනාඩි 15 37 විතර එහෙම කරමු ටිකක් අඩු කරගන්න පුළුවන්. උදාවත ඖෂධ ප්‍රතිකාර විදිහට ඇන්ටිවයිරස් බෙහෙත් තියෙනවා, වේදනානාශක තියෙනවා. මේ වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට මේක වැඩි වෙන්න බලපාන සාධක. අපි බෝ වෙන ක්‍රමයක වැඩි වෙන්න බලපාන සාධක තමයි ප්‍රතිශක්තිය අඩුයි නම් ඒක බෝ වෙන්න පුළුවන්. ලිංගික සහකරුවන් වැඩි නම් එතකොට ලිංගික ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී කරන ආරක්ෂිත උපක්‍රම භාවිත කරන්නේ නැත්නම් මේක පැතිරෙන්න පුළුවන්. එතකොට දෙමාපියෙක්ගෙන් දරුවෙක්ට කියන්නේ අම්මෙක්ගෙන් දරුවෙක්ට දරුපසියුතියදී එනකොට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හරියට ක්‍රියාත්මක නොකරොත් මේක එන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් තමයි මේක බෝ වෙන්න පුළුවන්. එතකොට මේකේ තව සංකූලතා තියෙනවා. මේක අපි පාලනය නොකරොත් වෙන්න පුළුවන් දේවල්. ඒක ඇඟ පුරාම ඒ ලිංගාශ්‍රිත අවයවාශ්‍රිතව පැතිරිලා ඊට පස්සේ තව එකට තව විෂ බීජයක තුල සෙකන්ඩරි ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන්. ඊට අමතරව මේක ඇස් වලට බලපාන්න පුළුවන්. කෙරටයිටිස් එන්න පුළුවන්. ඊට පස්සේ ඔළුවට බලපාලා මෙනින්ජයිටිස් එන්න පුළුවන්. ඊට පස්සේ අපිට අත් වලට බලපාලා අත් වලත් ආසාදන එන්න පුළුවන්. මේ වගේ දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේක වගේ මේකෙදි ඇත්තටම මේකත් අර කලින් කිව්වා වගේ මේ රෝගය හැදුනහම රෝගීන් කොම් කරන්න අවශ්‍ය නැහැ. එයාලව රෝගී කියලා දැනගතට පස්සේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරලා ඒ කට්ටියට අවශ්‍ය කටයුතු ඉස්සරහට කරගන්න සලස්වන්න පුළුවන්. එතකොට මේ වගේ වැලකී ඉන්න පාලනය වෙන්න අවශ්‍ය උපදෙස් ටිකක් තමයි ප්‍රධාන වශයෙන් මම අරමුණු කරේ. ස්තුතියි.